මීට කලින් වීඩියෝ එකකදී මම කතා කරා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා රෝ ෆොටෝ ෂූට් කරන හැටි, ඒ වගේම එඩිට් කරන හැටි ගැන. ඒ වගේම ඒ වීඩියෝ එකකදී මම කතා කරා ඔයාගේ ස්මාර්ට්ෆෝන් කැමරා එකේ තියෙන මැනුවල් ෆොටෝ මෝඩ් එක ගැන. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහොමද මේ මැනුවල් ෆොටෝ මෝඩ් එක පාවිච්චි කරන්න කියලා. ඒ හින්දා අද මම කතා කරන්න යන්නේ ඒ ගැන. ගොඩක් අලුතින් එන ස්මාර්ට්ෆෝන් වල නම් ඩිෆෝල්ට් කැමරා ඇප් එකේ මේ මැනුවල් ෆොටෝ මෝඩ් එක අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ මැනුවල් ෆොටෝ මෝඩ් එක නැත්තම් සමහර වෙලාවට ඔයාලට පුළුවන් වෙයි third party app එකක් install කරලා මේ manual photo mode එක ලබා ගන්න. ඉතින් මේ manual photo mode එක අපිට දකින්න හම්බෙන ප්‍රධානම දෙයක් තමයි shutter speed එක. මේ shutter speed එක කියලා කියන්නේ ඔයා ෆොටෝ එකක් ගන්න වෙලාවට ඔයාගේ කැමරා එකේ sensor එකට ආලෝකය කොයිතරම් වෙලා වැටිලා තියෙනවද කියන කාරණාව. ඉතින් ඔයා මේ shutter speed එක ගොඩක් අඩු කරලා, ඒ කියන්නේ shutter interval එක ගොඩක් වැඩි කරලා ෆොටෝ එකක් ගත්තොත් එහෙම ඔයාගේ ෆෝන් එකේ තියෙන කැමරා sensor එකට ගොඩක් ලොකු වෙලාවක් හම්බ වෙනවා මේ ආලෝකය උරා ගන්න. එතකොට ගොඩක් අඳුරු තැනකදී වුණත් ගොඩක් brightness එකෙන් වැඩි ෆොටෝ එකක් ගන්නවට පුළුවන්. හැබැයි මේකට ටිකක් වෙලා ගත වෙනවා. මොකද shutter interval එක වැඩි හින්දා. ඉතින් මෙන්න මේ කාලේ අතරතුරේදී ඔයාගේ අතින් කැමරා එක හෙලවුනොත් එහෙම. එහෙම නැත්නම් කැමරා එකේ ඉස්සරහින් ඉන්න කවුරුරේ හෙලවුනොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම blur වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් shutter speed එක වැඩි කරන්න. එතකොට shutter interval එක අඩු වෙනවා. මෙහෙම කරලා ෆොටෝ එකක් ගත්තොත් එහෙම ඔයාට පුළුවන් ගමන් කරමින් තියෙන වස්තුවක් නැවතිලා තියෙන වගේ ෆොටෝ එකක් ගන්න. හැබැයි මේ වැඩේ කරන්න නම් වටපිටාවේ සෑහෙන හොඳට ආලෝකය තියෙන්න ඕන. මොකද මේ shutter interval එක අඩු හින්දා ඔයාගේ කැමරා එකට බොහොම අඩු කාලයක් තමයි හම්බෙන්නේ මේ ආලෝකය උරා ගන්න. ඊළඟට මේ manual photo mode එකේදී ෆොටෝ ගන්නකොට අපිට control කරන්න පුළුවන් තව ගොඩක් වැදගත් දෙයක් තමයි ISO level එක. මේකෙන් තමයි තීරණය වෙන්නේ ඔයාගේ කැමරා එකේ තියෙන sensor එකේ සංවේදීතාවය. ISO වැඩි කරොත් එහෙම මේකේ සංවේදීතාවය වැඩි වෙනවා. ISO අඩු කරොත් ඒ විදිහටම සංවේදීතාවය අඩු වෙනවා. හැබැයි ස්මාර්ට්ෆෝන් එක තියෙන ගොඩක් පොඩි sensor එකක්. මේ වගේ sensor එක ISO level එක ගොඩාක් වැඩි කරොත් එහෙම ගන්න ෆොටෝ එකේ noise ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ෆොටෝ ගන්නකොට මේ ISO level එක පුළුවන් තරම් අඩු වගේක තියාගන්න උත්සාහ කරන්න. ඔයා shutter speed එක ගොඩක් වැඩි කරලා ෆොටෝ ගන්න වෙලාවකදී ඔයගේ කැමරා එකේ sensor එකට බොහොම අඩු කාලයක් තමයි හම්බෙන්නේ මේ ආලෝකය උරා ගන්න. අන්න ඒ වගේ විශේෂ අවස්ථාවකදී ඔයාලට පුළුවන් ISO level එක වැඩි කරන්න. එතකොට පුළුවන් ඔයාලට ඔයාගේ ඡායාරූපේ brightness එක අවශ්‍ය මට්ටමේ තියාගන්න. ඒ වගේම මේ manual photo mode එකේදී ඔයාලට පුළුවන් white balance adjust කරන්න. හැබැයි ඔයා raw shoot කරනවා නම් මේ white balance settings ඒ file එකට apply වෙන්නේ නැහැ. ඔයා ඒක edit කරනකොට මේකේ white balance ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මේ වගේ manual photo mode එකට ගිහලා ෆොටෝ ගත්තත් මේකේ white balance එක මම තියෙන විදිහටම තියෙන්න අරිනවා. මේ manual photo mode එකට ගියාම කරන්න පුළුවන් තව ගොඩක් interesting වැඩක් තමයි focus point එක වෙනස් කරන එක. ගොඩක් වෙලාවට ස්මාර්ට්ෆෝන් එකකින් අපි ෆොටෝ ගන්නකොට ඒකේ focus එක වැඩ කරන්නේ fully automatically. ඒ වගේ මේක සෑහෙන හොඳට වැඩ කරනවා. හැබැයි manual photo mode එකේදී ඔයාලට පුළුවන් මේ focusing manually control කරලා ගොඩක් කලාත්මක ඡායාරූප ගන්න. අපි පාවිච්චි කරන හැම ස්මාර්ට්ෆෝන් එකකම වගේ තියෙන fixed aperture එකක්. ඉතින් ඒ හින්දා මේ manual photo mode එකේදී අපිට aperture එක පාලනය කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයා mirrorless එකක් එහෙම නැත්නම් DSLR කැමරා එකක් පාවිච්චි කරනවා නම් මේ aperture එක පාලනය කරලා ගොඩක් කලාත්මක ඡායාරූප ගන්නවට පුළුවන්. මම description එකේ link එකක් දාලා තිනවා මගේ Flickr profile එකට. එතනට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මං ගාව තියෙන DSLR කැමරා එකෙන් මං ගත්තු ඡායාරූප විශාල ප්‍රමාණයක්. මේ විදිහට manual mode එකේ ෆොටෝ ගන්නකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ shutter speed එකයි focus ඉනුයි ගැන. මොකද මේ දෙකෙන් එකක් හරි වැරදුනොත් එහෙම මේ ෆොටෝ එක edit කරද්දී ඔයාලට ඒක හරි ගස්සන්න විදිහක් නැහැ. හැබැයි ISO level එකයි white balance උයි ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක edit කරනකොට ඔයාලට කැමති ආකාරයට සකස් කරගන්න. මේ වීඩියෝ එකේ මම ගත්තු ෆොටෝස් හැම එකක්ම මම ගත්තේ මගේ ෆෝන් එක පාවිච්චි කරලා. ඒ ෆෝන් එක තමයි OnePlus 3. ඒ වගේ මේ ෆොටෝස් හැම එකක්ම edit කරේ Snapseed වලින්. ඔයගොල්ලෝ මගේ Instagram profile එකට ගියොත් එහෙම එතනදී මගේ ෆෝන් එකෙන් ගත්තු ෆොටෝස් විශාල ප්‍රමාණයක් බලා ගන්න ඕගලන්ට පුළුවන් වෙයි. මේ ස්මාර්ට්ෆෝන් එකේ manual photo mode එක පාවිච්චි කරලා ෆොටෝ ගන්න හැටි ගැන ගොඩක් දේවල් ඕගොල්ලෝ දන්නවා ඇති. ගොඩක් experience උත් ඕගොල්ලෝ ගාව ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. photography ගැන science and technology ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් like කරන්න මගේ Facebook page එකට, follow කරන්න මම Twitter එකේ, වගේම Google Plus වල. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් Tech Track Show කියලා සර්ච් කරලා subscribe කරන්න අපේ channel එකට.